Hi guys! රෂ් ක්‍රොජෙට් YouTube channel එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අරගෙන ආව ලස්සන වෙසක් කූඩුවක් හදාගන්න වීඩියෝ එකක්. මේ වගේ නිර්මාණ කරන්න දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරගෙන යන්න. මම අද නිර්මාණය කරන්න අඟල් 6ක එහෙම නැත්නම් සෙන්ටිමීටර් 15ක ප්ලාස්ටික් වෙසක් කූඩුවක් අරගෙන තියෙනවා. අපි අඟල් 6 බලන්නේ මේක පැත්තක ළමයි වටේටම සමානයි. මට මේකට ගියේ රුපියල් 120ක් වගේ ගාණක්. ඒ වගේම පාට හතරකින් යාන් අරගෙන තියෙනවා නම්බර් 3 කටුවක් අරගෙන තියෙනවා ඉන්දි කටුවක් අතුරක් අරගෙන තියෙනවා මම ගත්ත යාන් එක හැන්ඩි යාන් එක ළමයි ඒකේ ග්‍රෑම් 25ක් තියෙනවා මේ වගේ නූල් රෝල් 3.5 වගේ තමයි මට ගියේ ඉතින් මහ ගොඩක් යාන් යන්නේ නැහැ මේ නිර්මාණ කරගන්න ඔයාලත් කරලා බලන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට මුලින්ම අපි මේ ත්‍රිකෝණ කොටස හදාගමු අපිට මේ වගේ කොටස් 8ක් ඕන වෙනවා යාන් එක අරගෙන මුලින්ම මැජික් රින් එකක් දාගන්න මෙන්න මේ විදිහට ඇඟිල්ලක් වටේ පටලවලා මුලින්ම තියෙන යාන් පට යටින් කටුව දාලා උඩින් තියෙන යාන් පට පටලවලා එළියට අරගෙන චේන් එකක් දාගන්න. දැන් මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. මේ චේන් 3 අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. මෙතනට තව ඩබල් ක්‍රොෂේ 4ක් දාගන්න ඕනේ. යාන් එක පටලවලා රවුම ඇතුලෙන් කටුව දාලා යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක දිසරයකට පන්න ගන්නවා. ඩබල් ක්‍රොෂේ එකක් 2යි 3යි 4යි. එතකොට අපිට මෙතන ඩබල් ක්‍රොෂේ 5ක් තියෙනවා කියලා තමයි අපි ගණන් කරගන්නේ. දැන් මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. ආපහු ඩබල් ක්‍රොෂේ 5ක් දාගන්නවා රවුම ඇතුළට. 1යි 2යි 3යි 4යි 5යි. ඩබල් ක්‍රොෂේ 5ක් දාගත්ත මෙතන ඉඳලා ආපහු චේන් 3ක් 1යි 2යි 3යි ආපහු ඩබල් ක්‍රොෂේ 5ක් අපි මේ රවුම ඇතුළට දාගන්නවා 1යි 2යි 3යි 4යි 5යි චේන් 3ක් දාගන්න 1යි 2යි 3යි මේක අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. මේ තියෙන්නේ චේන් 3ක් දාගත්ත අපි පටන් ගන්නකොට එතන 3 වෙනි චේන් එකට. පළවෙනි පේලිය අපි මේ විදිහට ගොතා ගත්තා. දැන් දෙවෙනි පේලිය අපි ගොතාගන්නේ මෙතනට අපි දාගත්ත ඩබල් ක්‍රොෂේ 5ට උඩින් ඩබල් ක්‍රොෂේ 5ක් ආපහු දාගන්නවා. මේ හිඩස් වලට හිඩස් තුනටම ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ගානේ දාගන්නවා. ඒකෙන් තමයි අපේ චේන් ගාන වැඩි වෙන්නේ පේලියෙන් පේලියට. දැන් මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. මේක අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඊළඟ හිඩසට ආපහු දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක දාගන්නවා. 2යි. ඊළඟ හිඩසට 3. ඊළඟ හිඩසට 4යි ඊළඟ එකට 5යි. ඩබල් ක්‍රොෂේ 5ට උඩින් ඩබල් ක්‍රොෂේ 5ක් අපි ආපහු දාගත්තා. දැන් පළවෙනි හිඩසට මුලින්ම ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. 1යි 2යි 3යි චේන් 3යි 1යි 2යි 3යි ඒ හිඩසටම තව ඩබල් ක්‍රොෂේ 3ක් 1යි 2යි 3යි මේ විදිහට අපි තුන් සැරයක් ගොතා ගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ 5යි හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි වටේටම ගොතා ගන්න ආපහු මෙතන තියෙන හිඩස් 5ටම ඩබල් ක්‍රොෂේ එක ගානේ 5ක් 1යි 2යි 3යි 4යි 5යි දෙවෙනි හිඩසට ඩබල් ක්‍රොෂේ 3යි
එකයි දෙකයි තුනයි චේන් තුනයි 1 2 3යි තව ඩබල් ක්‍රොෂේ තුනක් ඒ හිඩැසටම 1 2 තුන්වෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ තුනයි චේන් තුනයි ඩබල් ක්‍රොෂේ තුනයි 1 2 3යි චේන් තුනයි ඩබල් ක්‍රොෂේ තුනයි 1 2 3යි ඒකත් අපි පටන් ගත්ත තැනට මේ කියන්නේ අපි කලින් චේන් තුනක් දාගත්තනේ ඒකේ උඩින්ම තියෙන චේන් එකට ස්ලිප් ටිච් කරගන්නවා පේලි දෙකක් අපි මේ විදිහට ගොතා ගත්තා. දැන් මෙතෙන්ට චේන් 1 එකක් දාලා මේ යාන් එක කපා ගන්න. දැන් රෝස පාට යාන් එක අරගෙන ස්ලිප් knot එකක් දාගන්න. තුන්වෙනි පේලි නම් අපි මේ චේන් 3 දාගත්ත හිඩස් වලින් පටන් ගමු. වලින් මෙතෙන්ට අපි යාන් එක ජොයින් කරගන්නවා. ඉතින් ඉඳලා චේන් 3ක් දාගන්න. 1 2 3යි. දැන් මේ හිඩැසටම ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ගන්න දාගන්නවා. මේ චේන් 3 අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. තව ඩබල් ක්‍රොෂේ දෙකක් අපි එතනට දාගන්නවා. 1යි 2යි. චේන් 3ක් පිටින් 1යි 2යි 3යි. තව ඩබල් ක්‍රොෂේ 3ක් මේ හිඩැසටම 1යි 2යි 3යි. දැන් අපිට මෙතන ඉඳලා ඊළඟ හිඩැසට එහෙම නැත්නම් ඊළඟ කොනට යනකම් හිඩැස් 11ක් තියෙනවා. ඒ හිඩැස් 11ටම අපි ඩබල් ක්‍රොෂේ එක ගන්න 11ක් දාගන්නවා. ළඟින්ම තියෙන එකට මුලින්ම ඩබල් ක්‍රොෂේ එකක් 1යි 2යි 10යි 11යි. මේ විදිහට අපි කොන් වලට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ඒ අතරමැද හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 11ක් තුන් සැරයක් ගොතා ගන්න ඕනේ. දැන් එක සැරයක් මම ගොතා ගත්තා. දෙවෙනි එක ඊළඟ කෝණ එකේ ඉඳන් පටන් ගන්න ඩබල් ක්‍රොෂේ 3ක් මුලින්ම 1යි 2යි 3යි චේන් 3යි 1යි 2යි 3යි ඒ හිඩැසටම තව ඩබල් ක්‍රොෂේ 3ක් 1යි 2යි 3යි මේ විදිහට ගොතාගෙන යන ළමයි වටේටම හිඩැස් 11ටම ඩබල් ක්‍රොෂේ 11ක් ආපහු ඊළඟ කොනට මේ විදිහටම ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි දාගන්න. තුන්වෙනි පීලෙත් මම වටේටම ගොතාගෙන ආවා. මම ඒක මෙතන තියෙන ඩබල් ක්‍රොෂේ එකට උඩින් ස්ලිප් ටිච් කරගන්නවා. මම හේතුවත් කියන්නම්. මම මෙතන ඉඳලා ස්ලිප් ටිච් එකක් දාලා මේ හිඩැසකට යනවා. එතකොට ගොතන්න පටන් ගන්න ලේසි එක හිඩැසකින්. තව ස්ලිප් ටිච් එකක් දාගන්න ඊළඟ හිඩැසට. මෙන්න මේ විදිහට. දැන් හිඩැසටම අපහු ස්ලිප් ටිච් කරගන්නවා. ස්ලිප් ටිච් දෙකක් දාලා හිඩැසකට යන්න. එතන ඉඳන් ඊළඟ පේලිය පටන් ගන්න. එතකොට ලේසි. ඉතින් හතරවෙනි පේලිය පටන් ගන්නවා. මෙතන ඉඳලා චේන් 3යි 1යි 2යි 3යි. තව ඩබල් ක්‍රොෂේ දෙකක් මෙතනට. 1යි 2යි පිටින් චේන් 3ක් 1යි 2යි 3යි. ඒ හිඩැසටම තව ඩබල් ක්‍රොෂේ 3ක්. 1යි 2යි 3යි. දැන් පළවෙනි කෝනර් එකේ ඉඳලා දෙවෙනි කෝනර් එකට යනකම් හිඩැස් 17ක් තියෙනවා. මේ හිඩැස් 17ටම අපි ඩබල් ක්‍රොෂේ එක ගන්න 17ක් දාගන්න ඕනේ. මුලින්ම ළඟින්ම තියෙන හිඩැසට ඩබල් ක්‍රොෂේ එකක් 1යි 2යි 16යි 17යි.
මේ විදිහට අපි 3 සැරයක් ගොතා ගන්න ඕනේ. කෝනර් වලට ඩබල් ක්‍රොෂේ 3යි, චේන් 3යි, ඩබල් ක්‍රොෂේ 3යි. ඊට හතර මැද තියෙන හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 17ක් දා ගන්නවා. ආපහු ඊළඟ කොනට. වටේටම ගොතා ගන්න ළමයි මම ඔයාලට මේ පීලි ගොතාගෙන පෙන්නන්න. හතරවෙනි පීලියත් වටේටම ගොතා ගත්ත. ඒකත් අපි ඩබල් ක්‍රොෂේ එකකට උඩින් ස්ලිප් ටිච් කරගන්නවා. තව ස්ලිප් ටිච් දෙකක් දාලා චේන් 3 හිඩසකට යන්න. එකයි හිඩසටම තව ස්ලිප් ටිච් එකක්. දැන් මෙතනට චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ගානේ පළවෙනි කෝනර් එකේ ගොතා ගන්න. තව ඩබල් ක්‍රොෂේ දෙකක් එතනටම චේන් 3යි 1යි 2යි 3යි ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි. දැන් මෙතන ඉඳලා ඊළඟ චේන් 3 හිඩසට වෙනකන් හිඩස් 23ක් තියෙනවා. ඒ හිඩස් 23ටම අපි ඩබල් ක්‍රොෂේ එක ගන්න 23ක් දා ගන්න ඕනේ. 1යි 23යි. ඩබල් ක්‍රොෂේ 23ක් දාගත්තා අපි එක සැරයක් ගොතා ගත්තා. තව දෙසරයක් මේ විදිහටම ගොතා ගන්න. හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි අතරමැද හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 23ක් එනවා. දිගටම ගොතාගෙන යන්න. පස්වෙනි පීලියත් අපි වටේටම ගොතා ගත්තා. ඒකත් පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගෙන චේන් 1 එකක් දාලා මේ යන්න එක කපා ගන්නවා. ත්‍රිකෝණ කොටස හදාගෙන ඉවරයි. මේ වගේ කොටස් 8ක් හදාගන්න. දැන් බලමු මේ වගේ කොටුවක් හදාගන්නේ කොහොමද කියලා. යන්න එක අරගෙන මැජික් රින් එකක් දාගන්න. දැන් චේන් 3ක් දාගන්නවා මෙතන ඉඳලා 1යි 2යි 3. පළවෙනි වටේද රවුම ඇතුළට ඩබල් ක්‍රොෂේ 12ක් දාගන්න ඕනේ. මේ චේන් 3ත් අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. තව ඩබල් ක්‍රොෂේ 11ක් මේක ඇතුළට දාගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 12යි. රවුම ලං කරගන්න යන්න එකදලා චේන් 3 තුන්වෙනි චේන් එකට අපි ස්ලිප් ටිච් කරගන්නවා මේක 1යි 2යි 3. මේ තියෙන්නේ මෙතනට. පළවෙනි පීලිය ගොතා ගත්තා. දැන් මෙතනට චේන් 1 එකක් දාලා යන්න එක කපා ගන්න. දැන් දෙවෙනි පීලිය ගොතා ගන්න එක කපාට යන්න එකෙන් යන්න එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න. දාගෙන මෙතන හිඩසකට ජොයින් කරගන්න. මේ විදිහට දැන් දෙවෙනි පීලියට අපි ගොතා ගන්න එක හිඩසකට ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි. ආපහු ඊළඟ හිඩසට ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි. මේ විදිහට කොටස් 12ක් ඉන්න ගොතා ගන්න ඕනේ. දැන් මෙතෙන්ට අපි චේන් 3ක් දාගන්නවා. 1යි 2යි 3යි. මේක තමයි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. එතනට තව ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. දැන් චේන් එකක් දාගන්න. එකක් ගොතා ගත්තා. දැන් ඊළඟ හිඩසට ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි චේන් 1යි. දැන් ඊළඟ හිඩසට ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි පිටින් චේන් එකක්. ආපහු ඊළඟ හිඩසට ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි චේන් 1යි. මේ විදිහට වටේටම ගොතා ගන්න ළමයි ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ගානේ. මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්න. 2යි 2යි චේන් 1යි. ඒකත් අපි මුලින්ම දාගත්තු චේන් 3 උඩම තියෙන චේන් එකට ස්ලිප් ටිච් කරගන්නවා. ගණන් කරගන්න හරියටම කොටස් 12ක් තියෙනවාද කියලා. දැන් අපි තුන්වෙනි පීලියේදී මේ රවුම කොටුවක් කරගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් මෙතෙන්ට චේන් 1 එකක් දාලා යන්න එක කපා ගන්න. අපි තුන්වෙනි පීලියේදී ගොතා ගන්න මේ චේන් 1 හිඩස් වල මුලින්ම යන්න එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න.
දැන් කොටුවේ පළවෙනි කොන අපි හදා ගන්න ඕනේ. චේන් 1 හිඩැසක් ඇතුලින් කටුව දාලා ස්ලිප් knot එක join කරගන්න මෙතනට. පටන් ගන්නකොටම හතරැස් කොටුවේ එක කොනක් හදා ගන්නවා කියලා කිව්වා. එතකොට මෙතනට අපිට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි දා ගන්න ඕනේ. මුලින්ම චේන් 3ක් දා ගන්න. 1යි 2යි 3යි. මේ චේන් 3 අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගන්නවා. තව ඩබල් ක්‍රොෂේ දෙකක් මෙතනට දා ගන්නවා. 1යි 2යි. පිටින් චේන් 3ක් 1යි 2යි 3යි. තව ඩබල් ක්‍රොෂේ තන්ටම 1යි 2යි 3යි. දැන් මෙතන ඉඳලා හිඩැස් දෙකකට ඩබල් ක්‍රොෂේ 3 3 ගානේ දා ගන්නවා. මේ තියෙන ඊළඟ චේන් 1 හිඩැස එතනට ඩබල් ක්‍රොෂේ 3ක් 1යි 2යි 3යි. ඊළඟ හිඩැසටත් ඩබල් ක්‍රොෂේ 3ක් 1යි 2යි 3යි. මේ විදිහට අපි හතර සැරයක් ගොතා ගන්න ඕනේ. එක කොනක් හදාගත්තා, හිඩැස් දෙකකට ගොතා ගත්තා. ආපහු ඊළඟ කොන හදා ගන්නවා, හිඩැස් දෙකකට ගොතා ගන්නවා. මේ වගේ අතරමැද ගොතන හිඩැස් තමයි වැඩි වේගෙන යන්නේ උඩට. දැන් තුන්වෙනි පේලියේදී අපි හිඩැස් දෙකකට ගෙතුවා නම් හතරවෙනි පේලියේදී හිඩැස් 3ක් එනවා. පස්වෙනි පේලියේදී හිඩැස් 4ක් එනවා. ওই විදිහට හිඩැස් වලින් තමයි කොටුව පොඩ පොඩ ලොකු වෙන්නේ. දැන් දෙවෙනි කොන හදා ගන්නවා මෙතන ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි චේන් 3යි 1යි 2යි 3යි තව ඩබල් ක්‍රොෂේ 3ක් මෙතනටම 1යි 2යි 3යි කොන් දෙකක් හදාගත්තා. දැන් මෙතන ඉඳලා පව හිඩැස් දෙකකට ඩබල් ක්‍රොෂේ 3 3 ගානේ දා ගන්නවා. 1යි 2යි 3යි ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේ 3ක් 1යි 2යි 3යි. දැන් තුන්වෙනි කොන හදා ගන්නවා. ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි. දැන් මෙතන ඉඳලා ආපහු හිඩැස් දෙකකට ඩබල් ක්‍රොෂේ 3 3 ගානේ දා ගන්න. හතරවෙනි කොන හදා ගන්නවා ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3ක් පිටින් තව ඩබල් ක්‍රොෂේ 3ක් එතනටම 1යි 2යි 3යි. අන්තිමට හිඩැස් දෙකක් ඉතුරුයි. ඒ හිඩැස් දෙකටත් අපි ඩබල් ක්‍රොෂේ 3 3 ගානේ දා ගන්නවා. මේ විදිහට ගොතා ගත්තට පස්සේ අපි කලින් විදිහටම ස්ලිප් ටිස් 3ක් දාලා එක කොනකට යාන් එක අරගෙන යනවා. පටන් ගත්තන්ටම ස්ලිප් ටිච් 1යි ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් 1යි 2යි කොනට ස්ලිප් ටිච් 1යි 3යි. මේ විදිහට එක කොනකට අරන් ගියන් පස්සේ ළමයි අපිට නීට් එකට වටේ ගොතා ගන්න පුළුවන්. තුන්වෙනි පේලියේදී අපි රවුම කොටුවක් කරගත්තා. දැන් හතරවෙනි පේලියට චේන් 3ක් දා ගන්න. 1යි 2යි 3යි. මුලින්ම මේ විදිහටම අපි කොන හදා ගන්නවා. ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ගානේ. මෙතනට එතකොට අපි තව ඩබල් ක්‍රොෂේ 2යි දාන්නේ මේ චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ 3ක්. ආපහු පිටින් චේන් 3ක් දා ගන්න. තව ඩබල් ක්‍රොෂේ 3ක් එතනටම 1යි 2යි 3යි. මේ පීලියේදී අපිට අතරමැද හිඩැස් 3ක් තියෙනවා. 1යි 2යි 3යි. ඒ හිඩැස් 3ටම අපි ඩබල් ක්‍රොෂේ 3 3 ගානේ දා ගන්නවා. ඊළඟ කොනට යන්න
1 2 3යි එක සැරයක් දෙවෙනි එක 1 2 3යි දෙසැරයක් තුන්වෙනි එක 1 2 3 හිඩස් තුනටම අපි ඩබල් ක්‍රොෂේ තුන ගානේ දාගත්තා. එක සැරයක් ගොතා ගත්තා. මේ වගේ හතර සැරයක් ගොතා ගන්න ඕනේ. මේ කොනේ ඉඳන් මේ කොනට, මේ කොනේ ඉඳන් මේ කොනට මේ පිළිවෙලම තමයි දිගටම ගොතාගෙන යන්න. මම ඔයාලට මේ පිළිවෙල ගොතාගෙන පෙන්නන්න. හතරවෙනි පිළිවෙලත් වටේටම ගොතා ගත්තා. ඒකත් අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. දෙකක් දාලා එක කොනකට යන්න. 1 2 දැන් මේ කොනත් අපි හදාගන්නේ ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි ගානේ චේන් 3 ඩබල් ක්‍රොෂේ උසට දාගන්නවා 3යි ඩබල් ක්‍රොෂේ දෙකක් මෙතනට චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි එතනටම 1යි 2යි 3යි පස්වෙනි පිළිදි හිඩස් හතරක් එනවා කිව්වා 1යි 2යි 3යි 4යි මේ හිඩස් හතරටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාගන්න පළවෙනි හිඩසට මේ විදිහට හතර සැරයක් වටේටම ගොතා ගන්න කොන හදා ගන්න ඊට පස්සේ හිඩස් හතරකට ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතා ගන්න මම ඔයාලට මේ පිළිවෙල ගොතාගෙන පෙන්නන්නම් පස්වෙනි පිළිවෙලත් වටේටම ගොතා ගත්තා ඒකත් අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා තව ස්ලිප් ටිච් දෙකක් දාලා එක කොනකට යනවා මේ විදිහට දැන් ඊළඟ පිළිවෙල පටන් ගන්නවා 6 වෙනි පිළිවෙල චේන් 3ක් දාගන්න 1 2 3යි මේ විදිහටම කොන හදා ගන්න डबल क्रोशे 3යි चेन 3යි डबल क्रोशे 3යි 1යි 2යි 3යි දැන් අතරමැද හිඩස් අපිට පහක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි මේ හිඩස් පහටම අපි डबल क्रोशे 3 ගානේ දා ගන්නවා එක සැරයක් ගොතා ගත්තා කොනට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි එතන ඉඳලා හිඩස් පහකට අපි ඩබල් ක්‍රොෂේ 3 ගානේ පස් සැරයක් දාගත්තා මේ විදිහට හතර සැරයක් ගොතා ගන්න දැන් එක සැරයක් ගොතාගෙන තියෙන්නේ දෙවෙනි එක පටන් ගන්නවා මෙතන ඉඳලා වටේටම ගොතාගෙන යන්න ළමයි මේ විදිහට 6 වෙනි පිළිවෙත් ගොතා ගත්තා ඒකත් අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා ස්ලිප් ටිච් දෙකක් දාලා එක කොනක් ඇතුළට මෙන්න මේ විදිහට දාගන්න චේන් එක. 7 වෙනි පේලිය. එහෙමත් නැත්නම් අන්තිම පේලිය චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි එක කොනක් හදා ගන්නවා මෙතනට. ඩබල් ක්‍රොෂේ දෙකක් තව එතනටම. චේන් 3යි. තව ඩබල් ක්‍රොෂේ 3ක් එතනටම. 1යි 2යි 3යි දැන් මෙතන ඉඳලා ඊළඟ කොනට යනකම් අපිට හිඩස් 6ක් තියෙනවා මේ පීලියේදී 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ හිඩස් 6ටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දා ගන්නවා. 1යි 2යි 3 7 වෙනි පීලියත් අපි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි දාලා කොන හදා ගන්නවා. අතරමැද හිඩස් අපිට 6ක් තියෙනවා. ඩබල් ක්‍රොෂේ 3 ගානේ අපි දා ගන්නවා. මේ වගේ හතර සැරයක් ගොතා ගන්න ඕනේ. දැන් එක සැරයක් මම ගොතා ගත්තා. තව තුන් සැරයක් මේ විදිහටම ගොතා ගන්න ළමයි. මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්න. 7 වෙනි පීලියත් වටේටම ගොතාගෙන පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගෙන චේන් 1 එකක් දාලා යන්න කපා ගන්නවා. අපි කොටුවත් හදාගත්තා. මේ වගේ කොටස් හතරක් හදාගන්න. වෙසක් කොටුව මහගන්න ඉස්සෙල්ලා මම රැලි වලට ගත්තු යාන් ප්‍රමාණය කියලා ඉන්නම් ඔයාලට. මේ තියෙන්නේ මම පැත්තට එල්ල ගන්න හදාගත්තු යාන් එක. මේක සෙන්ටිමීටර් 80ක් මම අරගෙන තියෙනවා. 80ක් අරගෙන දෙකට නවල අරගෙන තියෙන්නේ. එතකොට එක පැත්තකට සෙන්ටිමීටර් 40ක් වගේ එනවා ළමයි. පල්ලෙහා රැලි වලට මම සෙන්ටිමීටර් 100ක් වගේ මේ විදිහට අරගෙන දෙකට නවල අරගෙන තියෙනවා. එතකොට එක පැත්තකට සෙන්ටිමීටර් 50ක් වගේ ඇවිල්ලා තියෙනවා. පැත්තට එල්ලන්න මේ වගේ රැලි හතරක් හදාගන්න. මේ තියෙන උඩ කොටස මුලින්ම අපි හතරස් කොටු ටික සම්බන්ධ කරගෙන ඉමු. ජොයින්ට් එක ළඟ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. ඒ නිසා මට මුලින්ම මේ කොටු කොටස් ටික රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ මහන්න පුළුවන්.
ත්‍රිකෝණ කොටසක් මෙන්න මේ විදියට එනවා මෙතනට. මම ඔයාලට එක කොටසක් මහ ගන්න විදිය පෙන්නන්නම්. ඊතර කොටස් ටික ඔයාලා මහ ගන්න. මෙතන ඉඳලා භාගයක් විතර මහ ගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනට පැත්තටන රැල්ලක් තියලා තද කරලා ගැට ගහ ගන්න. ප්ලාස්ටික් ඉඳි කටුවක් මම අරගෙන තියෙනවා මහන්න. රතු පාට යාන් එක දාගත්තා. වලින් අපි මේ යාන් එකේ කොනක් කූඩුවට තියලා ගැට දා ගන්න ඕනේ. දැන් ත්‍රිකෝණයේ එක කොනකුත් මම මේ විදිහට තියලා මහ ගන්නවා මෙතනින්. දැන් අපි මහගෙන යන්නේ මේ කොටස් දෙකේම බෑක් ලූප් එක එකට අහු වෙන විදියට. ෆ්‍රන්ට් ලූප් එකට ගන්න එපා, බෑක් ලූප් එක විතරක්. මෙන්න මේ විදියට කටුව දා ගන්නවා යටි. බෑක් ලූප් එකට. මේ පැත්තෙත් මේ තියෙන්නේ ෆ්‍රන්ට් ලූප් එක, මේ තියෙන බෑක් ලූප් එක. මේ දෙක අතරින් කටුව දාලා මේ ප්ලාස්ටික් බටේ වටේටම කටුව දාලා මෙන්න මේ විදියට මහන්න. ලං කරගන්න මේ විදියට. ආපහු රතු පාට එකේ බෑක් ලූප් එක. රෝස පාට එකේ බෑක් ලූප් එක. මේ විදියට කොටස් දෙකේම බෑක් ලූප් එකට අහු වෙන විදියට මහගෙන යන්න ළමයි. අපි එක පැත්තක් මේ විදියට මහගෙන ආවා. දැන් පැත්තකට එන රැල්ලක් මෙතෙන්ට ගැට ගහලා ඉතුරු ටික මහ ගන්නවා. මේ විදියට දැන් ඉතුරු ටික මහ ගන්න. මේ විදිහට ඔයගොල්ලෝ වටේටම කොටස් ටික මහ ගන්න ළමයි. මම පැත්තේ කොටස් ටික මෙන්න මේ විදිහට මහගත්තා. දැන් උඩ කොටසේ මහන ගමන් ඉන්නේ. දැන් මේ රෝස පාට කොටස උඩට තියලා මම මෙන්න මේ විදිහට කවර් කරගන්නවා බටේ. කූඩුවේ සැකිල්ල උඩින් පේන්නේ නැති වෙන්න මම රෝස පාටින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්නවා. මේ විදියට මම වෙසක් කුඩු මෙන්න මේ විදියට මහගත්ත ළමයි. පල්ලෙහා කොටස විතරක් මම මහගත්තේ නැහැ. පල්ලෙහාට එන රැලි ටිකක් දාගෙනම මේ කොටස මෙන්න මේ වගේ රෝස පාට යාන් එකෙන් මහගන්න. අපි බලමු දැන් පල්ලෙහා රැලි ටික දාගන්නේ කොහොමද කියලා. සෙන්ටිමීටර් 100ට කපාගත්තු යාන් එකක් අරගෙන දෙකට නවා ගන්න. එතකොට එක පැත්තකට සෙන්ටිමීටර් 50ක් එනවා. ඒක අරගෙන පල්ලෙහා බාර් එකේ මෙන්න මේ විදියට දාලා යාන් එක පටලවලා එළියට ගන්න. මේ විදියට ලං කරගන්න. මේ කොනේ ඉඳන් දාගන්න ළමයි. මම ඔයාලට දැන් පින්නන්න ඕන නිසා මෙතන ඉඳලා දානවා. මේ විදියට පල්ලෙහාටත් ඔයාලට ඕන කරන ප්‍රමාණයට රැලි දාගන්න. ඊට පස්සේ මෙතනින් ලං කරලා මහ ගන්න. මම ඔයාලට ටික කරගෙන පෙන්නන්න. පල්ලෙහාට එන රැලි ටිකක් අමුණ ගත්තට පස්සේ හිමින් සැරේ යාන් අතරින් කටුව දාලා මෙතනත් මහ ගන්න.
මෙන්න මේ විදිහට. රැලිවලට උඩින් රිදි කෑල්ලක් දාලා චුට්ටක් අයන් කරගන්න. එතකොට නීට් එකට රැලි ටික හදාගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කුඩු හදලා ඉවරනාට පස්සේ අවුට්පුට් එක මේ විදිහට තමයි ළමයි ඇවිල්ලා තිබුණේ. ලස්සනයිද කියලා කියාගෙන යන්න. රැලි වලට විතරක් මට රෝල් එකමාරක් වගේ ගියා. ඉතින් ඔයාලා දාන රැලි ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා අඟල් අටී කුඩුවක් හදනවා නම් අපි දැන් ගොතාගත්තු කොටස් දෙකේම තව පීලියක් වැඩිපුර දාගන්න. එතකොට අඟල් 8ට ඇති වෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ කරන එකට මගෙත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරගෙන යන්න. කුඩුවක් ගොතාගත්තා නම් මට පික් එකක් දාගෙන යන්න. Thank you.